පහුගිය පාඩම් දෙකෙන් ඉගෙන ගත්තා අපේ ටයිට් ස්කර්ට් එකේ ෆ්‍රන්ට් ඇන්ඩ් බෑක් බ්ලොක්ස් හදාගන්නේ කොහොමද කියලා. අද අපි ප්‍රැක්ටිකල් ලෙසන් එක කරන විදිහ බලමු. අපි දැන් ටයිට් ස්කර්ට් එක සඳහා පතරම කපනකොට රෙද්ද ළමා ගන්න ආකාරය ඉගෙන ගන්න ඕනේ. ඉතින් අගල් 45 රෙද්දක් නැවුවාම අපිට අගල් 22මාරයි එන්නේ. ඒක අපිට නැම්මයි ඒ කියන්නේ ඉරට වාඩියේ පැත්තයි දෙකම තියෙන්න ඕනේ හරි ගානට. මේ දෙක තියලා අපි දිගටම පින්ස් ටිකක් ගහ ගන්න ඕනේ රෙද්ද එහා මෙහා නොවෙන්න. ඉතින් මේ සඳහා වැඩියෙන්ම සුසු වන්නේ ඩෙනිම් රෙද්දයි. දැන් අද අපි මේ රෙද්ද පාවිච්චි කරාට ඕගොල්ලෝ ටයිට් ස්කර්ට් එකක් කපනකොට ඩෙනිම් රෙද්දක් තෝරගන්න. දැන් අපි බ්ලොක්ස් එක රෙද්දට තියලා ඇල්පෙටි ගහ ගන්නවා. එමෙන්න මේ ආකාරයෙන් අපි ඇල්පෙටි ගහ ගන්නවා. ඉදිරිපස පළුව බෑක් එක අපි ඉරිට වාටට තියෙනවා. රෙද්ද නැම්මට තියෙනවා අපි ඉදිරිපස පැත්ත. දැන් අපි මේ බ්ලොක්ස් එක කපා ගමු. දැන් අපි මේ බ්ලොක්ස් එක අරගෙන වටේටම කපමු. මොකද මැහුම් වාසි තියලා තියෙන්නේ. ඒ නිසා අපිට ගානටම කපා ගන්න පුළුවන්. ඉන රේඛාවෙන් පටන් අරගෙන අපි දිගටම කපා ගන්නවා බ්ලොක්ස් දෙක. ඉදිරිපස පළුව වෙනම පිටුපස පළුව වෙනම අපි කපා ගන්නවා. මෙහෙම කපා ගත්තට පස්සේ අපි මේ කොටස් දෙක වෙන් කරගෙන අපි පස්සේ අපිට තියෙන්නේ වීල් කරගන්න. අපි මේ කොටස් දෙක කපාගෙන බලමු අපි කොහොමද වීල් කරගන්නේ කියලා. මොකද වීල් කරනකොට අපි කාබන් එක යටින් තියාගෙන ওই රේඛා දිගේ අඳගෙන අපි වීල් කරගන්න ඕනේ. දැන් අපි කපාගත්ත ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි තියලා පිටපත් කරගන්න ඕනේ. කාබන් එක යටින් තියාගන්න. ඊළඟට රූලර් එක තියලා දිග රේඛාවල් කෙලින් වීල් කරගන්න පුළුවන්. දිග රේඛාවල් අපිට රූලර් එකට හේතු කරගෙන වීල් කරනකොට දැන් වාටයයි අංශීය රේඛාවයි ක්‍රමානුකූලව අපි වීල් කරගන්නවා. අංශ රේඛාව ඉන දක්වා වීල් කරගන්නවා. ඊට පස්සේ අපි වීල් කරනවා අංශය වීල් කරාට පස්සේ ඉන රේඛාව අංශය වීල් කරගෙන ඉවරයි. දැන් අපි ඉන රේඛාව වීල් කරනවා. ඉන රේඛාවේ අර වක්‍රයක් තියෙන නිසා අපි රූල පාවිච්චි කරන්නේ නැහැ. අපි නිකන් වීල් එක අතේ හැටියට යනවා. දැන් ඉනේ තියෙන උපනැල්ලට අපිට රූල පාවිච්චි කරන්න පුළුවන්. ඇයි උපනැල්ල ස්ට්‍රේට් ලයින් දෙකකින් තියෙන්නේ. දැන් මොන අපි ඉදිරිපස පිටපත් කරගෙන ඉවරයි. දැන් ඇල්පෙනිති ගලවලා අපි ගහන්න ඕන රෙද්දට පොළේ ඉවත් කරන්න ඕනේ. මේ බ්ලොක් එක දිගහැරියාම ඇල්පෙනිති ගලවලා දැන් ඇල්පෙනිති ගලවන්න. ගලවලා බලන්න කොහොමද තියෙන්නේ කියලා සම්පූර්ණ ඉදිරිපස පළුව. ඒතර ඔයගලන්ට දකින්න හම්බෙලා සම්පූර්ණ පළුව රෙද්දේ නැම්මෙන් දිගහැරියාම බ්ලොක් එක රෙද්දේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. දැන් ඩාට්ස් දෙක අපි ඊළඟට වීල් කරන්න තියෙනවා. දැන් අපි පිටිපස් පළුවත් වීල් කරන්න ඕනේ. දැන් අපි ඉදිරිපස් පැත්ත වීල් කරලා ඉවරයි. දැන් අපි තියනවා පිටුපස පළුව. ඒකේ තියෙනවා විවරයක්. ඉස්සෙල්ලාම ඉන රේඛාව වීල් කරගන්නවා. ඊළඟට අංශීය රේඛාව වීල් කරගන්නවා. ඉන දක්වා වීල් කරනවා. පල්ලෙහාට යනකම්ම පහළ වාටිය දක්වා වීල් කරගන්නවා. ඊට පස්සේ අපි වාටිය වීල් කරනවා. ඉදිරිපස වගේම වාටිය වීල් කරනවා. දැන් පිටුපසට විවරයක් තියෙන නිසා මේ විවරය සඳහා තියෙන රේඛාවත් අපි වීල් කරන්න ඕනේ. මොකද සිප් එකක් අල්ල ගන්න තමයි අපි පිටිපසට විවරයක් තියාගන්න තමයි අපි අඟලක ඉඩක් තියාගෙන තියෙන්නේ. දැන් ඉන්න ඔපනැල්ලත් අපි වීල් කරනවා. දැන් ඊළඟට අපි කරන්නේ ඇල්පෙන්ති නැවත ගලවමින් රෙද්දට තියලා ඇල්පෙන්ති ටික ගහනවා. ඇල්පෙන්ති ගහලා පතරම ඉවත් කරනවා. පිටුපස පතරම ඉවත් කරනවා. දැන් ඉදිරිපසට වගේම නැවත අපි කාබන් එක තියනවා අනිත් පැත්තට වීල් කරපු නැති පැත්තට අපි තියලා අපි නැවතත් අනිත් පැත්තට වීල් කර ගන්නවා. එතකොට අපිට